කැරමල් පුඩින් හදන රෙසිපි ගොඩක් අතරින් ඔන්න රසම රස රෙසිපි එකක් අද මං අරගෙන ආවා. channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. channel එකේ ආවක් කරන්න හරිම ලේසි වගේම හරිම රසවත් රෙසිපි එකක් මේක. skip කරන්න නැතුව දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මුලින්ම මම මෙතන කිරිපිටි මෙස හැඳි 5ක් අරගෙන තියෙනවා. මම milk maid ග්‍රෑම් 390 පොඩි ටින් එකකට තමයි මේ රෙසිපි එක වලට දෙන්නේ. කිරිපිටි විතරක් දාලා හදන්න පුළුවන් වුණත් මිල්ක් මේඩ් එකක් අනිවාර්යෙන් දාලා හදලා බලන්න. මේක හරිම වෙනස් රසක් එන්නේ. මුලින්ම කැරමල් එක හදාගන්න මම සීනි මේස හැඳි 4ක් විතර මෙතන පාවිච්චි කරලා තියෙනවා. ඔයාලට පැණි රහ වැඩි නම් සීනි මේස හැඳි 3ක් විතර පාවිච්චි කරන්න. සීනි ටිකට වතුර මේස හැඳි 3ක් විතර ඊටම චූටි ප්‍රමාණයක් දාලා අපි කැරමල් එක හදා ගන්න ඕනේ. මේ විදිහට ඊටම අඩු ගින්දරේ හිමීට පෑන් එක කරකව හරි හැන්දකින් නැත්තම් හිමීට කුරුකක හරි මේක හදා ගන්න ඕනේ. ගින්දර වැඩි කරගන්න එපා. මොකද අපේ පැණි එක ලිපෙන් ඉවත් කරත් ඉක්මනට කර වෙන්න බලනවා. තව වැඩිපුර කර වෙනවා. ඒ රස්නෙටත් පැණි එක කර වෙනවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේක හදාද්දී පැණි එක හරියට හදා ගන්න බැරි එක. ඒකට ප්‍රධාන හේතුව තමයි ලිපේ ගින්දර. හැබැයි පුඩින් එක ස්ටීම් වෙද්දී ඒකේ රස්නෙටයි ආපහු අපි මේක කූල් කරද්දී පැණි එක ගානට හරියනවා. ටිකක් වෙලා යනවා මේ විදිහට අපි පැණි එක හදා ගන්නකොට. ඉතින් මේ විදිහට හිමීට පැණි එක හදාගෙන ලස්සන දුඹුරු පාටක් එද්දී දුඹුරු පාට වැඩි වෙන්න කලින් ලිපෙන් ඉවත් කරන්න. ඒ ලිපෙන් ඉවත් කරාට පස්සෙත් මේක තවත් දුඹුරු පාට වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයා පුඩින් එක හදන්න ගන්න භාජනයට මේ පැණි එක දාගන්න. දාපු සැනින් මේක ගල් වෙනවා. මෙහෙම හදනවා නම් ප්ලාස්ටික් භාජන පාවිච්චි කරන්න එපා. ඔයා ප්ලාස්ටික් කප් වල හදනවා නම් පැණි එක පස්සේ තමයි අපි උණු කරලා උඩින් වක් කරන්න ඕනේ. මම දැන් මිල්ක් මේඩ් ටික වෙනත් භාජනයකට දාගන්නවා. ඒ දාගන්න මිල්ක් මේඩ් ටින් එකෙන්ම වතුර එකක් වගේ පිරෙන්න වතුර දාලා ඒකට මම අර ඉස්සර ගත්ත කිරිපිටි මේස හැඳි 5 හොඳට දිය කරගෙන ඒක ඊට පස්සේ මිල්ක් මේඩ් භාජනයට එකතු කරගන්නවා. මේකටම වැනිලා තේ හැඳි 2කුත් මම එකතු කරනවා. එනසල් කුඩු ඊටාම සුළු ප්‍රමාණයකට එකතු කරනවා. ඒ වගේම ලුණු කුඩු ටිකක් රස අණු එකතු කරනවා. ඒකත් ඊටාම සුළු ප්‍රමාණයක් පිංච් 2ක් වගේ එකතු කරා නම් ඇති. ඒ කියන්නේ ඇඟිලි තුඩු වලට ගන්න චූටි ප්‍රමාණවල එකක්. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරලා ටිකක් තික් වෙනකන් ලිපේ තියලා මං හැඳි ගන්නවා. ගොඩක් උකු වෙන්න අවශ්‍ය නැහැ. මේ අපි එකතු කරපු ටික හොඳට මිශ්‍ර වෙනකන් හැඳි ගෑවනම් ඇති. ඒකල ලිප ඕෆ් කරලා මිශ්‍රණය නිමෙන්න තියාගන්න තියෙන්නේ. දැන් බිත්තර 5ක් වෙනම භාජනයකට කඩලා දාගෙන ඒක මම චුට්ටක් වෙලා ගසා ගන්නවා. බිත්තර කඩද්දී එක එක වෙනම කඩලා එකතු කරන්න. නැත්නම් නරක් වෙච්ච ඒවා තිබ්බොත් එහෙම අපිට සම්පූර්ණ මිශ්‍රණය අයින් කරන්න වෙනවා. බිත්තර ටික වැඩි වෙලා ගසන්න ඕනේ නැහැ. වටලපන් වලට වගේ චුට්ටක් වෙලා ගැසුවා නම් ඇති. ඊට පස්සේ රස්නේ යන්තම් තිබියදී අපේ මිශ්‍රණයේ බිත්තර ටික හිමීට එකතු කරගන්න තියෙන්නේ. එතකොට මේක හොඳට අපේ මිශ්‍රණය තික් එකට එනවා. ගොඩාක් රස්නේ තියෙද්දි නම් දාන්න එපා. එතකොට බිත්තර ටිකට අග්ගාලා කැට වෙන්න පුළුවන්. ඒ හින්දා රස්නේ ගැන හොඳට සැලකිලිමත් වෙන්න ඕනි. ඉතින් මෙතනදී මම බීටරයක්වත් විස්ක් එකක්වත් පාවිච්චි කරන්නේ නැතුව හැන්දකින් තමයි ගසන්නේ. මේ වෙලාවේදී අපේ අතට මිශ්‍රණයේ උකු ගතිය දැනෙනවා ගසද්දී. ඊට පස්සේ මේ විදිහට හදන භාජනයට මම පෙරා ගන්නවා. මිශ්‍රණය මැනගෙන පෙරා ගත්තා නම් ඔයාට මිමි ගන්න ලේසි. ග්‍රෑම් 500ක් මෙතන ග්‍රෑම් 750ක ප්‍රමාණයක් වගේ තියෙන්නේ. මට ස්ටීම් කරන වීඩියෝ එක අර ගන්න බැරි වුණා. ඔයාලා වටලප්පම් වීඩියෝ එකේ ස්ටීම් කරන්න පාවිච්චි කරපු විදිහටම මේකත් විනාඩි 45ක් වගේ ස්ටීම් කරගන්න. මේ තියෙන්නේ අපේ ස්ටීම් කරගත්ත කැරමල් පුඩින් එක. මම හොඳටම නිමෙන්න තිබ්බට පස්සේ තමයි මේ අනිත් පැත්ත ගහලා තියෙන්නේ. ඔයාලා හොඳටම නිමෙන්න කලින් මේක අනිත් පැත්ත ගැහුවොත් එහෙම වෙන්නේ අපේ පුඩින් එකේ භාගයක් සීනි කැරමල් එක අඩිය ඉතුරු වෙනවා. මිශ්‍රණය දාන්න කලින් භාජනයේ අඩිය එක්ස්ට්‍රා ටිකක් වගේ ගාලා ගත්තා නම් ගලව ගන්න තවත් ලේසි වෙනවා. පැණි මදි වගේ දැනුණොත් ඔයාලට අලුතෙන් පැණි ටිකක් හදලා උඩින් වක් කරන්නත් පුළුවන්.
වීඩියෝ එක වැදගත් වුණා නම් channel එක subscribe කරලා like එකක් දාලා යාළුවෝ අතර share කරන්න.